කොහොමද යාළුවෝ ටික මං හිතනවා හැමෝම හොඳින් සතුටින් ඉන්නවා කියලා. ඔන්න ඉතින් අදත් සුපුරුදු පරිදි මම ඔන්න පටන් ගත්තා ඕගොල්ලන්ව ලස්සනම තැනකට එක්කයි යන්න. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයගොල්ලෝ දකින්න නැති ඉතින් අපි කොහෙද යන්නේ කියලා. ඇත්තටම කිව්වොත් අපි යන්නේ ඔන්න ඔය මිල්ලනිය කියලා බෝඩ් එකක් පෙන්නන්නේ. අන්නේ බෝඩ් එක ගාවින් හැරිලා අපි දැන් ඔය පාරේ ඇතුළට යන්න ඕනේ. ඉතින් වෙනද වගේම ඉතින් ලස්සන පාරක් තියෙන්නේ. ඔය පාරේ දෙපැත්තම තියෙන්නේ මේ වෙල තමා දිගටම තියෙන්නේ. ඉතින් ඔය දිගටම ඇත්තටම කඩයක්වත් නැහැ. තනිකරම පුරන් වෙච්ච කුඹුරු තමා තියෙන්නේ. ඉතින් මේ මිනිස්සු ඒව අතෑරලා දාලා මේ ඒ වගේ දැන් තනිකරම වල් බිහි වෙලා තියෙන්නේ. ඉතින් හැබැයි හරිම ලස්සනයි ඉතින් ඒ පරිසරය. ඔයගොල්ලන්ට කුරුල්ලෝ එතකොට ඌරොමෝ වගේ සත්තු බලා ගන්න පුළුවන් ඒ පැත්තේ. සහ ඔය වගේ ලස්සන පාලං සහ ඇලමාර්ග ඔය වගේ දේවල් පහු කරගෙන තමයි මේ අද බලන්න යන තැනට අපි යන්නේ. ඉතින් ඕක අපි මුලින්ම දාලා තිබුණ නිසා මම දැන් කියන්නම් කොහෙද යන්නේ කියලා එනවා. අපි යන්නේ අද කොඩිගල ආරණ්‍ය බලන්න. ඇත්තටම මේක හරිමම ඒ කියන්නේ ඒ පන්සල මං හිතන්නේ ගොඩාක් ලොකු ඉතිහාසයක් තියෙන තැනක් නෙමෙයි. හැබැයි ඒකේ ජීවත් වෙන්නේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මතක ඇති ඩක්කුවක්කින් ස්වාමීන් වහන්සේලා වගේක් පෙරලිලා අපවත් වුණා මේ මෑත කාලෙක. ඉතින් ඒ වගේ ඒ විදියට වනවාසීව භාවනා කරන ස්වාමින් වහන්සේලා පිරිසක් සිටින ස්වාමින් වහන්සේලා සමූහයක් සිටින තැන පන්සලකට තමයි අපි අද ආරණ්‍ය සේනාසනයකට තමයි අපි අද යන්නේ. ඔය තියෙන්නේ අන්න අතන ඒ පාර දිගටම ගිහලා කොඩිගලට කියලා බෝඩ් එක ගහලා තියෙනවා. ඒ පාරේ ඇතුළටම යන්න ඕනේ. ඇතුළටම යනකොට කොහොමත් ඒ මිල්ලනිය කියන බෝඩ් එක ළඟින් හැරිලා තිබුණේ කිලෝමීටර් 4ක් වගේ තමයි තිබුණේ එතන ඉඳන් පන්සලට. ඉතින් අපි හයිවේ එක යටින් යන්නේ. ඔය තියෙන්නේ මත්තල කොළඹ මත්තල කොට්ටාව හයිවේ එක තමයි ඔය තියෙන්නේ. ඒක යටින් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒක යටිනොත් ඉස්සරහට ගිහිල්ලා අපි පන්සලට යමු. ඇත්තටම අද නම් වීඩියෝ කරේ මගේ වයිෆ්. එයා හැබැයි ගොඩක් හොඳටම වීඩියෝ කරලා තියෙනවා. මේ ඇත්තටම අපි වීඩියෝ කරන ෆෝන් එකත් එච්චරටම ක්වොලිටි ෆෝන් එකක් නෙමෙයි. ඒත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඔයගොල්ලන්ට හොඳ ෆෝන් එකකින් ලස්සනම වීඩියෝ ටිකක් අරන් එන්න. ඒත් අපිට පුළුවන් විදිහට අපි මේක දැනට කරගෙන යනවා. ඔන්න දැන් අපි පන්සලට ආවා. පන්සල ළඟට ආවා. ඉතින් රබර් වතු මැද්දෙන් තමයි යන්න තියෙන්නේ පන්සලට. ඔය තියෙන්නේ පන්සල. ඉතින් සුපුරුදු පරිදි අද මගේ ගමන් සංගය උනේ මගේ බයික් එක GN 125 එක. ඉතින් ඕකෙත් අපි ගොඩක් වෙලාවට ගමන් යනවා. අද ආවේ ශ්‍රීවිල් එකේ නෙමෙයි. ඉතින් ඔන්න ඔය විදියට ස්වභාව සෞන්දර්ය විඳින්න ඉතින් අපිත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න. ඔය තියෙන්නේ ඇතුළට වුණ ගමම්මම පන්සල. ඇතුළට වුණ ගමම්මම ඔය වගේ තමයි පන්සල තියෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ කාටවත් හිතා ගන්න බෑ ඔච්චර ලස්සන මේ පන්සලක්. ඒ කියන්නේ ඔච්චර ලස්සන එකක් ඇත්තටම මට ඔයගොල්ලන්ට කියන්න අමතකුණා. මේ පන්සල තියෙන්නේ මොරන් ඒ කියන්නේ කළුතර බණ්ඩාරගම පාර අතර මැද්දේ. හරියටම කිව්වොත් ඇත්තටම අතර මැද්දේ වගේ තමයි මේ මිල්ලනියට කියන පාර තියෙන්නේ. කළුතර බණ්ඩාරගම පාර.
ඒ කියන්නේ ඔයගොල්ලෝ ගාලු පාරේ ආවොත් කළුතර ඉඳන් කොළඹ පැත්තට එනකොට වාඩිය මංකඩ කියලා ජංක්ෂන් එකක් තියෙනවා. එතනින් ඇතුළට පාර තියෙනවා බණ්ඩාරගමට. ඒ පාර එනකොට ඒ පාරේ මැද හරිය තමයි ওই පන්සල තියෙන්නේ. ඉතින් පටන් ගන්න තැනම තියෙන පොකුණක්. ඒක නම් ගොඩක් පරණ පොකුණක්. ඒ කියන්නේ ඒගොල්ලෝ මං හිතන්නේ ඉස්සරම වගේ හදපු එකක් තමයි ඒක. ඊට පස්සේ ඉතින් අපිට පියගැට පෙළවල් නැගගෙන තමයි උඩට යන්න තියෙන්නේ. ඉතින් පටන් ගන්න තැන ඉඳන්ම මේගොල්ලෝ කියලා තියෙනවා නිශ්ශබ්දව යන්න, කෑ ගහන්න එපා කියලා එහෙම බෝඩ්ස් වල ගහලා තියෙනවා. තියෙන්නේ සමනල සිරසේ සම්බුදු සිරිපාදෝවා මදනල දෙපස නිති රැකවරණට ආවා. ඒ වගේ ලස්සන වැකි එහෙමත් ඒකේ ගහලා දෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ගියාම උඩට පුදුම ගොඩක් තියෙනවා. මම ගියෙල්ලම පෙන්වන්නම් ඔයගොල්ලන්ට. දැන් මගේ යනකොට මම කිව්වොත් ඒක ඔයගොල්ලන්ට පුදුමයක් නැහැනේ. අපි ඉතින් ගිහිල්ලාම බලමු. ඉතින් ඔය අතරේ මට අමතක වුණානේ ඔයගොල්ලන්ට කියන්න ඉතින් පානදුරේ ඉඳන් ඔයා එනවා නම් පානදුර හොරණ පාරේ ඔය ඇවිල්ලා බණ්ඩාරගමින් ආයිත් කළුතරට තියෙන පාර එනකොට ඒත් අතරමැද්ද මිල්ලනියට කියලා බෝඩ් එක ගහලා තියෙනවා. ඒ පාරේ ඇතුළට තමයි එන්න තියෙන්නේ. එතනට ඇවිල්ලා ඉතින් ඕගොල්ලෝ කාගෙන් ඇහුවත් කොඩිගල පන්සලට යන්නේ කොහමද කියලා ඕගොල්ලන්ට කියයි. ඔයා හයිවේ එකේ යන කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් කොඩිගල පන්සලේ හිටි බුද්ධ ප්‍රතිමාව බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට හයිවේ එකේ. ඒ කියන්නේ කොට්ටාවෙන් නැගලා යනකොට ඔයගොල්ලන්ට හයිවේ එකේදී අනිවාර්යෙන් පෙනෙයි. ඒ කියන්නේ කොට්ටාවේ ඉඳන් මාතර පැත්තට යන කෙනෙක් නම් ඔයාට වම් අත පැත්තෙන් බුදු පිළිමය දිස් වෙයි. හිටි බුදු පිළිමයක්. ඒක ඇත්තටම ගොඩක් විශාල බුදු පිළිමයක්. ඔය තියෙන්නේ කුටියක්. ස්වාමීන් වහන්සේලා භාවනා යෝගී වැඩ සිටින කුටියක්. ඇත්තටම කිව්වොත් පඩි පෙළවල් එහෙමත් ගොඩක් හැබැයි පරණ පාටයි. ඒ කියන්නේ මේ මෑත කාලෙකමත් හදපු එකක් නෙමෙයි. කොහොමත් මම හිතන විදියට අවුරුදු 60ක් 70ක් වගේ පැරණි පන්සලක් තමයි මේක. හැබැයි මම හිතන්නේ අර මම සඳහන් කරපු හිටි පිළිමේ එහෙමනම් හදලා තියෙන්නේ මෑත කාලීනව. හැබැයි ඒ හදලා තියෙන තැන නම් හරිම ලස්සන තැනක්. ඒ කියන්නේ ඒක ස්වභාව සෞන්දර්යය ගැන හිතලම හදලා තියෙන තැනක් තමයි ඒක. අපි ගිහිල්ලාම බලමු. ඉතින් යන අතරම අපිට තවත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා මම හිතන්නේ ඒගොල්ලෝ පන්සිල් ගන්න වගේ එක්රොක් වෙන තැන මම හිතන්නේ එතන. ඔන්න ඉතින් සුපුරුදු පරිදි ඉතින් මම හෙල්මට් දෙකත් එල්ලගෙන මොකද වයිෆ් තමයි වීඩියෝ කරන වැඩේ කරේ අද. මොකද එයාට ආස හිතුණා ඉතින් වීඩියෝ කරන වැඩේ කරන්න. ඉතින් එයා එක බාරගත්තා. ඉතින් ඔය වගේ තුරුගමු අතරින් තමයි අපට උඩට යන්න තියෙන්නේ. බැලු අතේ ඉතින් කොළ පාටයි. මගේ නම් ඉතින් ඇස් දෙකට මං ආසම පාට කොළ පාටනේ. ඉතින් බලන තැන කොළ පාටයි. හරිම ලස්සනයි. ඇතුළට ගියාම ඔයාට ඇත්තම කිව්වොත් සද්ද නම් ගොඩක් අඩුයි. ඒ කියන්නේ ලොකු සද්දයක් නැහැ. උඩටම යන්කෝ. ඔය පේන්නේ ස්වාමීන් වහන්සේලා සක්මන් කරන තැනක්. ඔතන තමයි ඒගොල්ලෝ සක්මන් භාවනාවේ යෙදෙන්නේ. ඔය වගේ දිග පාත් එකක ඒගොල්ලෝ හිමීට භාවනා යෝගීව ගමන් කරනවා. සක්මන් කරනවා. තාමත් අපි පඩි පෙළවල් දිගේ උඩට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න දැන් අපිට උඩට ආවට පස්සේ හම්බුණා එක චෛත්‍යයක්. හැබැයි ඒ චෛත්‍ය රාජානන් වහන්සේත් තාම වැඩ ඉවර නැහැ. ඒ කියන්නේ ඒකත් හදන ගමන් තියෙන්නේ. ඒකේ වැඩ තාම ඉවර කරලා නැහැ. ඉතින්
තාම කරගෙන යන ගමන් තියෙන්නේ. එතකොට මිනිස්සු පල්ලෙහායින් වැලි ගෙනල්ලා ගොඩක් අය එතනට අර පොහොර බෑග් වල ගෙනල්ලා ගොඩක් තියලා තියෙන ඉතින් ගොඩක් ලොකු පුණ්‍ය කර්මයක් ඒක. මොකද ඉතින් උඩට වැලි අදින්න හරිමම අමාරුයිනේ. ඔන්න ඕක තමයි එක view point එකක්. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙන ඒ පන්සලේ හරිමම නිදහස්. ඔයාගේ wife එක්කෝ ඔයාගේ ඔයා තනියම ආවත් ඇත්තට මෙතන බය වෙන්න කිසිම දෙයක් නැහැ. හරිමම නිදහස්. ඔන්න ඒ වගේ ලස්සන view එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා අර ටික නැගගෙන ඇවිල්ලා උඩට ආවට පස්සේ ඔයාට එහෙම් පිටින්මම හැම දෙයක්ම අමතක වෙනවා. ඔයාගේ මහන්සිය නිකම්මම නැතෝ යනවා. ඒ කියන්නේ බලන තැන ඔයාට තියෙන නිකම් මිටියාවක් වගේ. ඒ කියන්නේ කඳු වලලු ගොඩයි. ඔයාට කඳු ගොඩාක් බලන්න පුළුවන්. ඔය ඒක උඩ ලොකු ගල් පර්වතයක් තියෙන්නේ. ඒ ගල් පර්වතේ පොකුණු. ඇත්තට මේ වගේ මාළුත් ඉන්නවා. ඒවා ස්වභාවික පොකුණු. මං හිතන්නේ දැන් මේ දවස්වල නම් වැස්ස නිසා මම හිතන්නේ එතන ඇත්තටම පොකුණේ වතුර හිඳෙන්නේ නැහැ. මොකද ඒකේ ඇත්තටම ඇති කරන මාළු හිටියා. මොකද ඇති කරන මාළු සාමාන්‍යයෙන් ඒ වගේ පොකුණකට ඒ කියන්නේ වැහි වතුරට ඇදලා පිරෙන පොකුණකට ඒ වගේ මාළු දාන්නේ නැහැනේ. ඒගොල්ලෝ ගොඩ කාලෙක ඉඳන් ඉන්න මාළු ටික කොට්ටාශයක්. ඉතින් හරිමම ලස්සනයි. මේක අහඹු ලෙස මට හම්බෙච්ච තැනක් මේක. ඉතින් මම ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා මෙතනට ඇවිල්ලා බලන්න. අනේ හැබැයි පරිසරය නම් විනාශ කරන්න එපා. හරිමම ලස්සනයි මේ පරිසරය. හරිම නිස්කලංකයි. ඔයගොල්ලන් මේ ගල් පර්වතයේ දිගේ ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්. කියාම අමුතුම දර්ශනයක් තියෙන්නේ. ඇත්තටම මමයි වයිෆ් ගිහිල්ලා ඔතන ගොඩාක් වෙලා ඉඳගෙන හිටියා. ඒ කියන්නේ ඒ තරම්මම නිදහස් හිතට මාරම නිදහස් ඒ තැන. අපි ඉතින් ගියාට අපි චුට්ටක්වත් සද්ද කළෙත් නැහැ. ඉතින් අපි එතන සද්ද කළෙත් නැහැ මොකුත් නැහැ. අපි ඉතින් හිමීට ගිහිල්ලා අපි නිදහසේ ඉඳලා අපි ආවේ. මොකද එතන සද්ද කරන්න බෑ. ස්වාමීන් වහන්සේලා භාවනා කරන නිසා. ඉතින් තවත් තිබුණා ඔය ගල්වල එක එක දේවල් ඇඳලා. ඒ වගේ දේවල් කරන්න එපා ඔයගොල්ලෝ තැන් වලට ගියාම. ඒ කියන්නේ සමහර කට්ටිය යාගේ නම ගහලා ඊට පස්සේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ නම ගහලා ඒ වගේ දේවල් ඒ වගේ තැන්වල කරන්න එපා. ඇත්තටම පව් සිද්ධ වෙනවා. ඒ වගේ ලස්සන තැන් විනාශ කරන්න එපා. එහෙම දේවල් කරලා ඒකේ ස්වභාවික භාවය මේ ඒක තියෙන්න දෙන්න. මොකද ඒ වගේ දේවල් කරාම ඒකේ තියෙන අර පැරණි පුරාණ ගතිය, එතකොට ස්වභාවික ගතිය ඒක නැතුව යනවා. ඇත්තටම මාවෙදා එතන අතරමං වෙලා වගේ හිටියේ. මොකද ඒ තරමටම ලස්සනයි. උඩටම ගියාම ආට හැමතැනම පේනවා. ඔය තියෙන්නේ view එක. ආට පේන විදිය එතනින් බලනකොට වටේටම තියෙන්නේ කඳු. රත්නපුර පැත්තේ කඳු ටික පටන් ගන්න ටික ඔක්කොම ටික පේනවා. මම හිතන විදියට ශ්‍රීපාදයට අපට ඔතනට පේනවා. හැබැයි මොකද කඳු පන්ති ටික ඔක්කොම පේන නිසා තමයි මම ගෙස් කරලා කිව්වේ ශ්‍රීපාදය අනිවාර්යෙන් පේනවා ඇති. ඒත් ඉතින් අපිට ඒ වෙලාවේ නම් පේනුනේ නැහැ. මොකද රත්නපුරේ පැත්තේ කඳු ටික ඔක්කොම පේනවා ඔතනට හොඳටම. මොකද මෙතන තමයි මේ පැත්තේ තියෙන උසමම තැන. බලන්නකො පරිසරයේ තියෙන සුන්දරත්වය. මේ වගේ හැංගිච්ච තැන් මේ ලංකාවේ තවත් කොපමණ නැද්ද? මම ඕගොල්ලන්ට පොරොන්දු වෙනවා මට පුළුවන් විදියට මම හැංගෙන තැන් හැංගුණ තැන් හොයාගෙන ගිහිල්ලා ඕගොල්ලන්ට ඒක සුන්දරත්වය පෙන්නනවා කියලා.
ඔය ඉතින් මගේ වයිෆ් පේනවනේ. එයා ගිහිල්ලා පොඩි ළමෙක්ගේ එකේ ඉන්න මාළු දිහා බල බල ඉන්නවා. ඇත්තටම එයාට ආසයි තුන එතනින් අර නෙළුම් පැලයක් අරන් යන්න අපි ඒ දේ කළේ නැහැ. මොකද එහෙම කරන එක හරි නෑ. මොකද ඒකේ ස්වභාවිකව හැදිලා තියෙන එක. ඉතින් අපි මේ හිටපු තැනට සමුදේලා ඔන්න දැන් අපි පටන් ගත්තා එතනින් තවත් උඩට යන්න. තවත් උඩට අපිට යන්න පුළුවන්. ඔය වගේ ගුරු පාරක් තියෙන උඩට යන්න. ඊට පස්සේ අපිට පඩිපෙළ ටිකක් හම්බෙනවා. ඔන්න බලන්න කොතනින් ඉස්සරහට යනකොට අපිට මොනවද හම්බෙන්නේ කියලා. මොකද ඔය වැහැලා දවස් 2-3කට වගේ පස්සේ තමයි අපි ආවේ පන්සලට. ඔය තියෙන්නේ එනකොට එන්න ඕනේ පැත්ත. මේ පැත්තෙන් තමයි අපි නගිනකොට යන්න ඕනේ. ඔය වගේ ගලුත් තියෙනවා, පඩිපෙළවලුත් තියෙනවා. ගල් වලින් පැනගෙන පඩිපෙළවල් දිගේ හිමීට තමයි යන්න ඕනේ. බොහොම ප්‍රවේශමෙන් යන්න. මොකද ඒ ගල් සේරම ලෙස්සන සුළුයි. මොකද පාසි බැඳිලා තියෙන්නේ. ඔන්න දැන් බලන්නකො අපිට හම්බෙන්නේ ඒවා. කුඩයි හෙලලා වගේ නේ බිම. ලස්සන හතු. අර වැස්සත් එක්ක වැහැලා ඉවර වෙලා දවස් 2යි අර මිනිස්සු කන හතු ස්වභාවිකව හොඳට පැලවෙලා එහෙ. මාම ලස්සනයි. ඒ ටික නිකන් අර S2ට දකිනකොට හරිම ලස්සනයි. සුදු පාටට නිකන් කුඩයි හෙලලා වගේ දිගටම තියෙන හතු හැදිලා. ඉතින් ඔය කඩලා දාලා තියෙන්නේ නම් ඇත්තටම මේ ගොඩක් රිලව් කියන්නේ වඳුරු වගේ සත්තු ඉන්නවා. ඒ හරිය. ඉතින් ඒගොල්ලෝ ඔවා කඩනවා. ඒගොල්ලෝ ඒ වගේ මැද කන මම හිතන විදියට කඩාගෙන. ඔන්න ඔය වගේ තුරුගමු අතරින් තමයි උඩටම යන්න තියෙන්නේ. එතනින් මේ පැත්තටත් පඩිපෙළක් තිබුණා. හැබැයි අපි ඒකේ ගියේ නැහැ. මොකද ඒක තිබුණේ කුටියකට ස්වාමීන් වහන්සේ නමකගේ කුටියකට යන්න. ඉතින් මම අනිත් පැත්තෙන් තමයි ගියේ. ඔන්න දැන් ඔයගොල්ලෝ ඊටාම ආසන්නයෙන් ඉන්නේ ඊළඟ පුදුමය බලන්න. ඔන්න බලන්නකො මේ පියගැටවල් ටික නැගගෙන ගියාට පස්සේ ඔයගොල්ලන්ට මොකද්ද දකින්න හම්බෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මෙතන උඩට මුහුදත් පේනවා දුරින් මම. ඉතින් ඇත්තටම මගේ ෆෝන් එකෙන් නම් මුහුද කියන්නේ මෙතන iPhone 16 Pro Max එකෙන් ගත්තත් මම හිතන්නේ මුහුද එච්චර දුර කැප්චර් වෙයි කියලා. මම හිතන්නේ සමහරක් විට කැප්චර් වෙයි. ඇත්තටම අපිට S2කට නම් මෙතන ඉඳන් බලනකොට දුර මුහුද පේනවා. ඔන්න බලන්නකො එකපාරටම ඔයගොල්ලන්ට පෙනෙන දේ. ඔය තියෙන්නේ හිටිපිලිමේ. ඔතන තමයි මේ ආරණ්‍ය සේනාසනයේ උසම තැන. ඔතනට ගියාට පස්සේ වාට ඔතන ඉඳන් මුහුද බලන්න පුළුවන්. ඒ කියන්නේ වාද්දුව බීච් එක, ගාලුපාරේ තියෙන වාද්දුව බීච් එක. එතකොට වස්කඩුව ඒ පැත්තේ බීච් එක සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඇත්තට මෙතන උඩ පුදුමම ලස්සනක් තියෙන. ඒ කියන්නේ එහා පැත්තෙන් හයිවේ එක යනවා. හයිවේ පාර හොඳට පේනවා. ඊට පස්සේ තව ඇල මාර්ග ඒ ගම ආශ්‍රිතව තියෙන ඇල මාර්ග යන විදිය ඒව හොඳටම පේනවා මේක උඩටම ගමන් කළාට පස්සේ. සහ ඒ හිටපිලිමයත් හරිමම විශාල හිටපිලිමයක්. ඒක ගොඩාක්
ලස්සනට කරලා තියෙන මේක හදපු කට්ටිය. ඒකත් මෑත කාලීනව හදලා තියෙන පිළිමයක්. අර වටපිටාව පොඩ්ඩක් පැරණිවට පෙන්වන්නට ඇත්තටම ඔය තියෙන ශ්‍රීපාද පද්මයක්. ඔයගොල්ලන්ට මෙතනට ආවොත් ශ්‍රීපාද වන්දනාව කරන්න පුළුවන් මෙතන ඉඳගෙන. මොකද අපේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල තමයි මෙතනක් තියෙන්නේ. මම හිතන්නේ ඒට ඒ සමානව අනුරුවක් තමයි හදලා තියෙන්නේ. ඉතින් අපිට ඒක වන්දනාමාන කරගන්න පුළුවන්. මම හිතනවා ඉතින් ඕගොල්ලොත් මගෙත් එක්ක සිරිපතුල වන්දනාමාන කරගනී කියලා. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට ඔන්න මම කොඩිගල පන්සලේ පෙන්වන්න පුළුවන් හැම දෙයක්ම පෙන්නුවා. ඉතින් අවසරයි අදට ඔයගොල්ලෝගෙන් සමුගන්න. මගේ channel එක subscribe කරන්න. ආයෙත් වීඩියෝ එකකින් එහෙනම් අපි ආයෙ හම්බෙමු. Thank you.